ඔබේ සසර ගමන ගැන ඔබ කෙදිනක හෝ සිතා තිබෙනවාද? ඔබ සිතුවත් නොසිතුවත් ඔබ මරණයෙන් පසු මේ ලෝකතල 31 එකකට යන එක කොහොමත් සිදුවනවා නොවේද? ඒ නිසා දැන් අවදිවන්න. හැල්මේ දිවීම වෙනුවට මොහොතක් නතරවන්න. සිහියලවාගෙන මදක් සිතන්න. ඔබ මේ මනුලොව ඉපිද සිටින්නේ ඊටාම සුවිශේෂී කාල පරාසයකයි. ඔබ නොසිතන තරමේ දේවල් වලට ඔබට මුහුණ දීමට සිදු වේවි. පෘථිවි මාතාව තම සංඛ්‍යාතයේ ඉහළ නංවා ගනිමින් සිටී. ඔබටද එනිසා මේ මොහොතේ පහසුවෙන්ම ඔබේ අභ්‍යන්තර ශක්තිය ඉහළ නංවා ගැනීමට අවස්ථාව එළඹ ඇත. ඔබ කෙදිනක හෝ ගමනාන්තය ගැන නොසිතා ගිය ගමනක් තිබෙනවාද? නමුත් ඔබේ සසර ගමන ගැන ඔබ නිකමට හෝ සිතා තිබෙනවාද? විශ්වයේ සුවිශේෂී කාලයක නව ඇරඹුමක් සිදුවන මොහොතක ඔබට හැකි ඔබේ සසර ගමන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට. ඔබ මෙහි පැමිණියේ යම් විශේෂ මෙහෙවරකටයි. ඔබ මනුලොව ඉපදුණු කාර්යය සොයාගන්න දැන් සුදුසුම කාලයයි. ඔබේ සසර ගමන සැලසුම් වී අවසන් බව ඔබ දැන් දැනගත යුතුයි. ඔබට හැකි මේ සැලසුම් වී ඇති ගමන දිගටම ගමන් කිරීමට. එසේත් නැතිනම් ඔබට හැකි මේ ගමන ගැන දැනගෙන ඔබට අවශ්‍ය ලෙස මේ ගමන නිර්මාණය කර ගැනීමට. එසේත් නැතිනම් මේ ගමනේ බියකරු බව වටහාගෙන මේ ගමන මෙතනින් නවතා දැමීමට. ජීවන අරගලේ දුක් ගැහැටවලින් මිරිකී මුදල් මත පදනම් වූ සමාජයේ මුදල පසුපස හඹා යාමට සිදු වී ඇති කාලයක මිනිසාට සියල්ල අමතකව ගොස් ඇති සැටි ඛේදනීයයි. ඉරහඳ පවා අමතකව ගොස් සියල්ල අහිමි වූ පසු ඉකි ගසා පලක් නැත. මේ හොඳම වෙලාවයි. මේ හොඳම මොහොතයි. අපි දැන් වෙනස් වෙමු. දුර්ලභව ලැබූ මනුසත් බවට අර්ථයක් එක් කරමු. සියල්ලෝම එකම විදිහකට සිතන විට ඔබ වෙනස් විදිහකට සිටීමට බිය නොවන්න. ඒ විට ඔබ ඝන අන්ධකාරයේ ආලෝකයක් බවට පත්වේවි. අඳුරු යුගයක වුවද තම ආලෝකය වර්ධනය කරගන්න අයවලුන් පිළිබඳ විශ්වය අවධානයෙන් සිටින බව සිහි තබා ගන්න. මේ වන් ආලෝකයන් පෘථිවි මාතාවට අවශ්‍යම කාලයයි.